Once upon a time. Welcome to Grandma's story. ඔන්න දුවේ පුතේ දවසක් හරි අපූර්ව දෙයක් සිද්ධ වුණා. මේක උනේ පරණ ගෙදරක මීගුලක් ගාව. මේ මීගුලේ හිටියේ එක පවුලේ සහෝදරයෝ තුන්දෙනෙක්. මේ තුන්දෙනා එක්කෙනාට එක්කෙනෙක් නෑ. හරිම දඟයි. කෑමක්වත් බෙදාගෙන කන්න දන්නේ නැහැ. දවසක් උදේම නැගිටලා මීගුලෙන් එළියට එනකොට මේ මීගුල ගාව ලොකු චීස් කෑල්ලක් වැටිලා තිබුණා. මේ චීස් කෑල්ල දැක්ක විතරයි මේ තුන්දෙනාටම උන් හිටි තැන් අමතක වුණා. මේක මගේ, මේක මගේ, මේක මගේ කියමින් තුන්දෙනාම එක පොතියට මේ චීස් කෑල්ල බදාගත්තා. ඉතින් මේ විදිහට මේ චීස් කෑල්ලට පොර කාපු මේගොල්ලන්ගේ වැඩේ රණ්ඩුවකට පෙරළුණා. මෙතනින් ගිය කිටියා මේක දැක්කා. කිටියට නියම අදහසක් ආවා. මම මේ චීස් කෑල්ල කන්න ඕන. කිටිය කල්පනා කළා. එයා ඒකට උපායක් යෙදුවා. හිමින් මේ අය ළඟට ගිය කිටියා ඕකට රණ්ඩු වෙන්න ඕන නෑ. ඔයගොල්ලෝ රේස් එකක් දුවන්න. එතකොට පළවෙනියා වෙන කෙනාට චීස් කෑල්ල අයිති වෙනවා කියලා කිටියා මේගොල්ලන්ට යෝජනාවක් ගෙනාවා. ඉතින් මේ යෝජනාවට මීයෝ තුන්දෙනාම එකපයින් කැමති වුණා. මේගොල්ලෝ කිටියත් එක්ක පිට්ටනියකට ගියා. දැන් ඔන්න රේස් එකට සේරම සූදානම්. තුන්දෙනාම එක පිම්මට දුවනවා. ඒ අතරතුරේ කිටියා චීස් කෑල්ල අරගෙන පැනලා දිව්වා. අන්තිමට මීයෝ තුන්දෙනාටම චීස් කෑල්ල නෑ. චීස් කෑල්ල බෙදාගෙන කෑවනම් මෙහෙම වෙන්නේ නෑ නේද කියලා තුන්දෙනාටම කල්පනා වුණා. ඊට පස්සේ මේගොල්ලෝ බොහොම සතුටින් සමගියෙන් ජීවත් වුණා. Thank you for watching Grandma's story. See you again with another magical tale.